දේශයට ආවේනික වෙච්ච දේව ප්‍රතිමාවක් තමයි මේ ඝනදේව ප්‍රතිමාව. ඉතින් මේකට වැඳලා අපි අපේ ගමන පටන් ගන්නවා. ඉතින් ඉස්සරවම විස්තර කරන්නම් අද අපි යන්නේ මෙන්න මේ සිතීමේ දැක්වෙන විදිහට රුහුණු රටට. රුහුණු රටේ ඔබට පේනවද මෙන්න මෙතන ගෝවින්ද මලය බලකොටුව. ගෝවින්ද මලය බලකොටුව කියලා. ආන් එතෙන්ට තමයි අද අපි ගවේෂණයට යන්නේ. එතකොට මේ ගෝවින්ද මලය කියන කඳු පර්වතය වීර සෙන්පතියෙක් හිටපු කඳු පර්වතයක් හැටියට අපිට ඉතිහාසයේ හම්බ වෙන්නේ. මම මේ ගමන යන අතරතුර ඔබට මේ ගෝවින්ද මලය නැත්තම් ගෝවින්ද හෙළය සමහර තැන්වල ගෝවින්ද හෙළය නැත්තම් ගෝවින්දු හෙළය ඊට පස්සේ වෙස්මිනිස්ටර් ඇඹේ ඊට පස්සේ පුංචි සීගිරිය මෙන්න මේ වගේ නම් වලින් අපි අද මේ ගවේෂණය කරන ස්ථානය හඳුන්වනවා. සියඹලාණ්ඩුව අම්පාර මාර්ගයේ 9 වෙනි කිලෝමීටර කණුව ළඟින් තමයි යන්න තියෙන්නේ. ඒ වගේම බුවනික බාහු විහාරය සහ ගෝවින්දු හෙළ යන කියන නම් වලින් මේ ස්ථානය හඳුන්වනවා. පේනවනේ මේ මහ කැලේ තියෙන අවුරුදු 100,000 ගණන් පැරණි මහා වනස්පතීන් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ අපි අද යන තැන කතන්දරේ නිර්මාණය වෙන්නේ ලංකාවේ දෙවන රාජධානිය වන පොළොන්නරු රාජධානියත් එක්ක. ඔබ දන්නවා ලංකාවේ පළවෙනි රාජධානිය අනුරාධපුරය, දෙවන රාජධානිය පොළොන්නරුව. එතකොට මේ පොළොන්නරු රාජධානියට කාලිංග දේශයේ ඉඳලා මාඝ ආක්‍රමණිකයෙක් එනවා. ඒ ආවට පස්සේ තමයි මේ ගෝවින්ද හෙළය කියන තැන වැදගත් වෙන්නේ. පේනවනේ මේ ගලේ තියෙන කැපුම් පාරවල් මේවා මොකට මොන විදිහේ අදහසකින් කරාද කියලා අපිට හිතා ගන්නවත් බෑ. ඉතින් කොහොම හරි ඔය පළවෙනි විජයබාහු රජතුමා මහා පරාක්‍රමබාහු වැනි නර ශ්‍රේෂ්ඨයන්ගේ පාලන මධ්‍යස්ථානයේ වුණ පොළොන්නරුව නිස්සංකමල රජතුමාගෙන් පස්සේ පරිහානියටපත් වෙනවා. නිස්සංකමල රජතුමාගෙන් පස්සේ පරිහානියටපත් වෙන්න හේතුව තමයි දුර්වල පාලකයන් බලයටපත් වෙනවා. ඒගොල්ලන්ට පොළොන්නරු රාජධානියේ බලයේ ස්ථාවරත්වයේ තියාගෙන ඉන්න බැරි වෙනවා. ඊළඟට මෙහෙම කෙමෙන් රාජධානිය විශේෂයෙන් පොළොන්නරු රාජධානිය බිඳ වැටෙනකොට මෙන්න මේ කාලේ ඉන්දියාවේ කාලිංග දේශයේ ඉඳන් ලංකාවට එනවා මාඝ කියලා ආක්‍රමණිකයෙක්. ඉතින් මේ මාඝ ආක්‍රමණිකයා විශාල හමුදාවක් එක්ක තමයි ලංකාවට එන්නේ. ඉතින් ඒ ඇවිල්ලා මහා වංශයේ සඳහන් වෙනවා කාලිංග මාඝ කරපු මහා විනාශය වෙනත් කිසිදු යුරෝපා ජාතිකයෙක් අපේ රටට ඇවිල්ලා නැත්තම් මේ යුරෝපා ජාතිකයෙක් නෙමෙයි විදේශී ආක්‍රමණිකයෙක් අපේ රටට ඇවිල්ලා කරේ නැහැ කියලා. කොහොම නමුත් මේ කතා කරන්නේ ක්‍රිස්තු වර්ෂ 1215 වෙනි ඒ කාලේ හැටියට මාඝ ආක්‍රමණිකයා කරපු විනාශය මහා බරපතල ඇති. නමුත් පස්සේ කාලෙදී යුරෝපා ජාතීන් අපේ රටට ආවට පස්සේ නම් සිදුවිච්ච හානිය ගණනය කළ නොහැකි කියලා තමයි මගේ මතය. ඉතින් කොහොම හරි 1215 දී කාලිංග මාඝ ඇවිල්ලා පොළොන්නරුව අල්ල ගන්නවා. මේ අවස්ථාවේදී පොළොන්නරුවේ හිටියේ පරාක්‍රම පාණ්ඩේ කියන රජතුමා. මෙතුමාට මේ ආක්‍රමණිකයන්ට මුහුණ දෙන්න බැරි වෙනවා. ඒ නිසා එතුමා පැනලා යනවා. ඉතින් මාඝගේ හමුදාව පොළොන්නරුව අල්ල ගන්නවා. ඊට පස්සේ පොළොන්නරුව අල්ලගෙන ඉන්නකොට මේ ආක්‍රමණිකයන් ලංකා සිටියමේ දකුණු පැත්තට එන එක නවත්තන්න ඒ වෙනකොට සුවිශේෂී සෙන්පතිවරු 3 දෙනෙක් ලංකාවේ බිහි වෙලා හිටියා. මම මේ කියන්නේ පොළොන්නරුවේ හිටිය කට්ටිය ගැන නෙමෙයි. හරි. එතකොට ඒ හිටිය 3 දෙනා තමයි මිනිපේ ගන්ධෙනි පර්වතයේ බලකොටුවක් හදාගෙන හිටිය සංකසෙනෙවියා. අනිත් එක්කෙනා යාපහුවේ කඳුමුදුනේ බලකොටුවක් තනාගෙන සිටි සුභසෙනෙවියා. අනිත් එක්කෙනා අද අපි මේ ඇවිල්ලා ඉන්න රුහුණේ ගෝවින්ද මලයේ කඳුමුදුනේ බලකොටුවක් පිටුවගෙන හිටිය බුවනික බාහු ආදිපාදවරයා. ඔබ දැන් දැක්ක නේද ගල් වලින් වටේට බැම්මක් බැඳලා තියෙනවා වගේ. ඔබ දන්නවද මෙතෙන්ට තමයි ගෝවින්ද හෙළයේ ඇත් පොකුණ කියලා නම යොදලා තියෙන්නේ. මෙතන විශාල පොකුණක් තිබුණ බවට සාධක තියෙනවා. ඉතින් කොහොම හරි අපේ කතාවට යන්කෝ. ඉතින් ඔය බුවනික බාහු ආදිපාදවරයා තමයි තමන්ගේ බලකොටුවක් විදිහට මේ ස්ථානය පාවිච්චි කරන්නේ. එතකොට ඔබ මීට කලින් අර සිටියමක් දැක්කනේ. එතකොට ගෝවින්ද හෙළය ගෝවින්ද මලය කඳුපන්තිය නැත්තම් ගෝවින්දු හෙළ මෙන්න මේ වගේ නම් වලින් මේක හඳුන්වන්නට පටන් ගන්නවා. ඉතින්
මාගගේ ආක්‍රමණිකයන් මහා විනාශකාරී ආක්‍රමණිකයෝනේ. මේගොල්ලෝ ලංකා සිටියේමේ දකුණු පැත්තට එන එක නවත්තන්න සංක සුබ බුවනික බාහු ආදිපාද කියන මේ ත්‍රිත්වය නැත්තම් මේ පුද්ගලයෝ තුන් දෙනා ලොකු සේවයක් කරලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ පේනවනේ හරි අපූර්වම භූ පිහිටීම් සහ විශාල ගල් පර්වත අරහෙන් මෙහින් තැන් තැන් වලින් වැටිලා තියෙන ගතියක් අපිට පේන්න තියෙනවා මේ පරිසරයේ ඇවිදගෙන යනකොට. ඊළඟට මේ බලන්න මෙන්න මේ ගලේ තියෙන මේ දැවැන්ත කැපුම් පාර මේක දකින සමහර අය කියනවා යම් යම් ඉදිකිරීම් වලට මේක සම්බන්ධ වෙලා තියෙන්නට ඇති මේ විදිහේ කැපුම් පාරවල් තියෙන්නේ අන්න ඒ නිසයි කියලා ඇතැම් අයගේ අදහසක් තියෙනවා. ඒ වගේම මේ පහළ කොටසෙත් ඒ වගේ සමාන කැපුම් පාරවල් සහ නොයෙක් කිරීමට අර කට්ට වගේ කපපු බවක් පේන්න තියෙනවා. මේ පාමුල තමයි අපි ඉන්නේ. ඔන්න කඳු පර්වතයේ ඉහළට ගියපුවම අපිට පෙනෙන්න තියෙන්නේ මෙන්න මේ වගේ දර්ශනයක්. එතකොට මෙතන ඉඳලා බැලුවම විශාල වපසරයක් කිලෝමීටර් 1000 ගාණක් අපිට ඈතට පේන්න තියෙනවා. ඒ වගේම මේ ස්ථානයන් වල හැම තැනකම මේ පේනවනේ මෙන්න මෙතනත් කැපුම් පාරක්. ගලේ හොඳ කැපුම් පාරක් පෙනෙන්න තියෙනවා. ඒ කියන්නේ මාග ආක්‍රමණිකයා කඳු ආශ්‍රිතව තිබිච්ච අපේ බලකොටු වලට පහර දීමට යම් මැලිකමක් දක්වලා තියෙනවා. ඇත්තටම මැලිකමක් නෙමෙයි. ඔවුන් මේ කඳු ආශ්‍රිතව හිටපු අපේ හෙළ නරපතීන්ගේ සහ ඔය සංක සුබ වුවනික බාහුව ආදිපාද කියන සෙන්පතිවරුන්ගේ යුද ශක්තියට ඒ උපක්‍රමශීලී මේ සටන් ක්‍රමවලට කාලිංග මාග බයයි. ඇත්තටම මාග ආක්‍රමණිකයා බයයි. ඒ නිසා මෙතෙන්ට මේ ප්‍රදේශවලට ඒගොල්ලෝ සමීප වෙලා නැහැ. දැන් මේ අපි ඉන්න පර්වත ස්ථානයේ අර ගණදෙවි පින්තූරයේ තැන්පත් කරන ලද තැනකුත් බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කරලා තියෙන තැනකුත් අපිට බලා ගන්නට පුළුවන්. ඒ වගේම මෙන්න මේ උඩ තියෙන පිහිටි ගලේ අඩි 5ක් විතර යටට හාරලා හදපු පොකුණු කීපයක් තියෙනවා. ඒකෙන් ප්‍රධාන වශයෙන් දකින්න තියෙන්නේ මෙන්න මේ පොකුණ. එතකොට මේ පොකුණ බලන්නකෝ තනි ඉරට එක හැඩයකට පොළොව යටට කියන්නේ පොළොව යට නෙමෙයි මේ පර්වතය යටට හාරලා තියෙනවා. එතකොට අහස් දිය එකතු කරන්න පානීය ජල අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න මේ පේනවනේ. දැන් මෙතන ගඩොල් වාටියක් වගේ වටේට ගිහින් තියලා තියෙන්නට ඇති අතීතේ වර්තමානයේ මෙහෙම තිබුණා වුණාට. ඉතින් මේ ගලේ කැපුම් පාරවල් සහ මෙහි ගැඹුර සහ මෙහි වටේට ගඩොල් ප්‍රාකාරයකට අවශ්‍ය කට්ට කපලා තියෙන නිසා අපිට හිතෙනවා මේකේ යම් වටිනාකමක් යම් සුවිශේෂී ගතිගුණයක් මෙහි ගැබ් වෙලා තියෙන්න ඇති කියලා හිතෙනවා. ඉතින් මේ උඩ පොකුණු කීපයක් තිබිලා තියෙනවා. ඒකට සාධක තියෙනවා වර්තමානයේ වෙන විට පුරාවිද්‍යාවෙන් මේක කැණීම් කරලා සංරක්ෂණය කරලා එහෙම දකින්න තියෙන ඊටාම අඩු අවස්ථා තමයි අපිට දකින්න තියෙන්නේ. එතකොට මේ ඉහළ කොටසේ සහ මෙහි අපි අර පහළ පහු කරගෙන ආපු නටඹුන් වෙච්ච තැන්වල සෙල්ලිපි කීපයකුත් තිබිලා තියෙනවා. ඔය එක සෙල්ලිපියක් තියනවලු මේ අක්ෂර 14ක් සහ අක්ෂර 21ක් සඳහන් වෙච්ච ශිලාලේඛන. ඒ වගේම මේ ස්ථානයේ තියෙනවා දැන් අපි මේ ඉන්න තැන ඉඳලා තව උස් භූමියේ යුද්ධය දිනලා ජයഘോഷා පවත්වපු තැනක්. ඒ ස්ථානය මේ සමීපයේ මේ වෙන්න ඇති කියලා හිතනවා. මොකද අපිට ඒක හිතාගන්න බෑ කොතනද ඒ ස්ථානය කියලා. මොකද මේ මානා පඳුර වලින් ඔබට පේනවා මේක වැහිලා තියෙන්නේ. එතකොට ඔන්න ඉස්සරහින් පේන කොටසේ විය යුතුයි ඒ ජයഘോഷා තිබිච්ච තැන පවත්වපු තැන. ඒ කියන්නේ ඔය විශේෂයෙන්ම බුවනික බාහුව ආදිපාදවරයා ගෝවින්දමල කඳු පර්වතයේ කාලිංග මාග පැරද්දුවම ඒ අයට යම් බලපෑමක් කරාම මෙතනදී ජයഘോഷා පවත්වන්නට යෙදුනා කියලා තැනකුත් මේ ස්ථානයේ තියෙනවා කියලා අපිට තොරතුරු ලැබුණා. ඉතින් මේ ස්ථානයේ පුරාවිද්‍යාවට කැණීම් කරන්න නම්
අතිශයින්ම අපහසුයි. නමුත් ඉතින් වටිනවා කැණීම් කරලා තිබුණා නම් සහ මේ ස්ථාන ප්‍රසිද්ධියට පත්වීම මේවා ප්‍රදර්ශනීයට සූදානම් කිරීම තුලින් අපේ රටේ සැඟවිච්ච ඉතිහාසෙ නෙන්නේ එළියට. එතකොට ඔබට දැන් මේ පර්වතයේ ওই ඉස්සරහා තියෙනවා ගණදෙවි පින්තූරයක්. ඒ ගණදෙවි පින්තූරයේ තියලා තියෙන තැන ගලේ කොටුවක් වගේ කොටලා තියෙනවා. ඒක බොහොම පැහැදිලිව බලන්න පුළුවන්. ඉතින් මෙතන යම් විශේෂ මණ්ඩපයක් හරි ඒ පාලකයාගේ ආසනයක් හරි මෙන්න මේ ස්ථානේ ආසනයක් හරි ඊට සමාන වෙන කුමන හෝ දෙයක් ඊටාම පිළිපිරි කියන්නේ පැහැදිලිව තිබුණ බවට හොඳ සාධකයක්. ඒ වගේම ගලේ තැන් තැන්වල ඇතුළට කුඩුම්බි කොටලා ඒ කියන්නේ යට හාරලා වගේ මෙන්න මේ වගේ ස්ථානවලදී අපිට එහෙම බලා ගන්න පුළුවන්. එතකොට මේ වර්තමානයේ ඔබට දැන් මේ මෙතන පේන්නේ මේ වර්තමාන ඉදිකිරීමක්නේ. එතකොට මෙන්න මෙතන පුන් කලසක කොටසක් තියෙනවා. එතකොට ඒක හරි විශේෂයි මේ පොළොන්නරු රාජධානියේ සමයෙන් පස්සේ තිබිච්ච ඉදිකිරීමක කොටසක්. ඔබට පේනවාද එතන මේ ගලේ දුම් වැදිලා කළු වෙලා. ඒවා මේ ලිග් ගල් වලට පාවිච්චි කරලා මේ ස්ථානේ නරඹන්නේ නාය. ඒ වගේම පොළොන්නරු යුගයට ආවේනික වෙච්ච සඳකඩ පහනකුත් එතනම අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ස්ථාන බලන්න එන තරුණ පිරිස් යාපුවම මෙහි තියෙන ගල් ගලවගෙන අරන් ගිහලා මේ වගේ තැන්වල තියලා උයා පිහාගෙන ඒවා විනාශ කරලා යනවා. ඉතින් මන් දන්නේ අඩුම මනුෂ්‍යත්වයෙන් කල්පනා කළොත් දැන් මේ මීට කලින් දැකපු පොකුණට වඩා කුඩා පොකුණක් තමයි ওই තියෙන්නේ. ඉතින් මනුෂ්‍යත්වයෙන් කල්පනා කරලා බලන්න ඕනේ අපි මේක කළොත් දැන් හිතන්න මේක දකින මිනිස්සයා මේකට දොස් කියනවනේ. ශාප කරනවනේ මේ වැඩ මේ ඇවිල්ලා විනාශ කරපු මිනිසුන්ට. ඉතින් ඒගොල්ලන්ට ජීවිතේ කොච්චරනම් ඒක වස්වදින දෙයක් වෙයිද? ඒ නිසා මේ වගේ තැන්වලට එන්න තරුණ පිරිස් ඇවිල්ලා බලන්න ගවේෂණය කරන්න ලංකා ඉතිහාසය ගැන එන අභිමාණයෙන් කතා කරන්න පුළුවන් අපිට. නමුත් මේ තැන්වලට ඇවිල්ලා විනාශනම් කරන්න එපා. ඒක ಜಾතිත් සාප වෙනවා. ඊළඟට මෙන්න මේ තැන පේනව නේද? මෙතනත් යම් ඉදිකිරීමක් තිබිලා තියෙනවා. මේ පේනවනේ. මෙතන පොකුණක් නම් තිබිලා තියෙනවා කියන එකට හිතා ගන්න බෑ. නමුත් මෙතන යම් ඉදිකිරීමක් තිබිලා තියෙනවා. එතකොට මේ ගල් පර්වතයේ මුදුනේ මේ වගේ කැපුම් පාරවල් සහිත බොහෝ ප්‍රදේශ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ගැන තොරතුරක් ඔන්න ඔබ දන්නවනම් අපිට පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම හරි අපූර්ව තැනක් මෙන්න මෙතන. මේ පේනවනේ. මේකේ ගලේ කාණුවක් කපලාද මේ? නැත්තම් දැවැන්ත ආයුධයකින් මේ මහා පර්වතය දිපලු කරලාද? කොහොමද කියලා හිතාගන්න බැරි තරම් හරි අමුතුම ලක්ෂණ අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. ඔය ඈත පේන්නේ කිලෝමීටර් 10 ගාණක් ඈත පේනවා. මයංගනේ පැත්ත, දෙහියත්ත කණ්ඩිය, අම්පාර ඒ වගේ තැන් ඔය දර්ශනය වෙනවා ඇති. ඉතින් අර ජයഘോഷා පවත්වපු තැන ඔන්න ඔය ගල් පර්වතයේ ඉහළ කොටස විය හැකියි කියලා අනුමාන කරනවා. ඒ වගේම මේ පේනවනේ මේ ගල් පර්වතයේ යට කොටසේ ගුහාවක් තියෙනවා. එතකොට ඒ ගුහා තුල සතුරු සේනාව පරද්දන්නට පුළුවන් වීර හෙළ නරපතීන් සහ සෙබළු සංවිධානය වෙන්නට ඇති කියලා හිතනවා. ඉතින් ඔය කතන්දර සියල්ලටම කලින් ලංකාව ජනාවාස කරපු හෝමෝ සාපියන් වගේ මානවයන් දැනට අවුරුදු 1,25,000කට කලින් මේ වගේ ප්‍රදේශ ආශ්‍රිතව ඉන්නට ඇති කියලාත් අපිට උපකල්පනය කරන්න පුළුවන්. මම මේ කිව්වේ ප්‍රාග් ඓතිහාසික යුගයේ. ඊළඟට පූර්ව ඓතිහාසික යුග, ඊට පස්සේ මුල් ඓතිහාසික යුගවල මේ ප්‍රදේශවල ජනගහනය ඉන්නට ඇති කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් මේ තමයි පුංචි සීගිරිය කියන අපි අද ගවේෂණය කරපු තැන. ඉතින් මේ පිළිබඳව ඔබත් තොරතුරු දන්නවනම් අපිට පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතිහාසය හොයන කෙනෙකුට ඔබේ අදහස අපේ මේ වීඩියෝ එක ඉතාමත්ම වැදගත් වේවි. ඒ වගේම අපිට දාගැබ් තිබුණ බවට, සෙල්ලිපි තිබුණ බවට, නොයෙක් මණ්ඩප තිබුණ බවට ගොඩාක් සාධක මේ ප්‍රදේශයෙන් අපිට බලා ගන්න පුළුවන් වුණා. එහෙමනම් ඉතින් මේ වගේ වැදගත් තොරතුරු කතා කරන අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනට හමු වෙමු. එහෙනම් අපි ගිහින් එන්නම්. ආයුෂ බොහෝ වේවා ඔබගේ.